ඉතින් මේ වෙලාවෙත් ඇත්තටම උපරිම වහිනවා. ඉතින් වැස්සෙන් නැත්තම් ගම් වතුර පීඩා වලින් නැත්තම් නායයන් වලින් මේ වෙනකොටත් මිනිස්සු 40කට වඩා ජීවිත හානි වෙලා සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක හැම වෙලාවෙම සමහර වෙලාවට ඒගොල්ලන් පණිවිඩ යන්නේ නැහැ. ඇත්තටම අපිත් ඉන්නේ ගම් වතුර අවදානෙන් තමයි. ඉතින් අපිත් අවදානෙන් ඉන්නේ නැති තමයි මේ කියන්නේ. සමහර අයට පණිවිඩ යන්නේ නැහැ. ගම් වතුර අවදානමෙන් ඉන්න අයට 117 කෝල් කරලා ඒ සම්බන්ධව කියලා නැත්නම් එයාලට සහනයක් ලබා ගන්න මේ මොහොතේ එයාලගේ ජීවිත ආරක්ෂාව ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ මැදිරියට කෝල් කරලා. ඉතින් පුළුවන් අය හැම වෙලාවෙම අනිත් අය දැනුවත් කරන්න අනිත් අය අනිත් සියලු දෙනාම මෙන්න මේ වෙලාවේ ඉතින් පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඒකට හේතුව ඇත්තරම අපිටත් කොයි මොහොතේදී ඒ දේ සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අනිත් අයත් මේ හැමදේම බේරෙන්නත් ඕන කියන අදහස තියෙනවා. හැම කෙනෙක්ම දැනුවත් වෙලා ඉන්න කියලා කියනවා. මොනවා හරි ප්‍රශ්නයක් ඒ වගේ ගම් වතුර අවදානමක් නැත්තම් මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් 117ට කෝල් කරොත් ඔයාලට ඒකෙන් ගැලවෙන්න ඒකෙන් මොනවා හරි අවස්ථාවක් හදාගන්න පුළුවන්. ඒකෙන් ආරක්ෂා වෙන්න හරි නැත්නම් එයාලගේ සහයෝගය ලබා ගන්න හරි. ඉතින් මේක ඇත්තටම කියන්න හිතුණා.